Good morning guys. අද අපි වලට අරන් ආවේ Mustang එකක්. මේකේ oil change එක කරන්න තියෙන්නේ. මේක GT 5.0 2019 එකක්. හරි මුලින්ම bonnet එක අරගන්න ඕනේ. driving seat එක පැත්තේ දොර අයිනේ තියෙන bonnet lock එක. මේකට ඇවිල්ලා තියෙන්නේ V8 engine එක. මේ plastic drain plug එක මේ විදිහට අතින් කරකවලා බුරුල් කරගන්න තියෙන්නේ. අපිට ඔයිල් ෆිල්ටර් එක මාරු කරගන්න මේ අන්ඩර්ගාඩ් එක ගලවන්න වෙනවා. ඩ්‍රයිවිං සීට් එක පැත්තේ, ඒ කියන්නේ වම් පැත්තේ පවර් ස්ටීරියන් රැක් එකට ඉස්සරහින් තමයි ඔයිල් ෆිල්ටර් එක තියෙන්නේ. මේ ඔයිල් ඩ්‍රේන් ප්ලග් එක හරිනම් ඔයිල් චේන්ජ් එකකදී මාරු කරන්න ඕනේ. ඒ වුණාට ඔරින් එක ඩැමේජ් වෙලා නැත්නම් මේක අපිට 3-4 පාරක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මේකට මේ වගේ කස්ටම් ඩ්‍රේන් ප්ලග් එකකුත් එනවා. ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන්. අපි මේකට දාන්නේ SAE 5W30 ඔයිල් එක. මේ එන්ජින් එකට ඔයිල් ලීටර් 9 මාරක් වගේ යනවා. මේකේ ඔයිල් කැප් එකේ මේකට හරියටම ඕන ඔයිල් එක ගහලා තියෙනවා. මේ වගේ අනිවාර්යයෙන්ම ඔයිල් ලෙවල් එක හයි ලෙවල් එකට වඩා චුට්ටක් අඩුවෙන් තමයි තියන්න ඕනේ. Mustang එකේ සාමාන්‍යයෙන් 10,000න් ඔයිල් මාරු කරන්න ඕනේ. අපි ඔයිල් ලයිෆ් රීසෙට් එක කරද්දී ignition on එකේ මේ විදිහට මේන් මෙනු එකට ගිහිල්ලා setting vehicle oil life reset ඕකේ දුන්න ගමන් ඔයිල් එක රීසෙට් වෙනවා. IOLM තියෙන හින්දා ඔයිල් ලයිෆ් එක percentage එකක් විදිහට පෙන්වන්නේ. දුවන විදිහ අනුව ඔයිල් ලයිෆ් එක වෙනස් වෙන්න පුළුවන්. හරි. ඔන්න අපි මෙයාගේ වැඩ ටික ඔක්කොම ඉවර කරගත්තා. වීඩියෝ එක ඉවර වෙනකම් බලපුව ඔයාලට බොහොම ස්තුතියි. ආයෙත් දවසක ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙන. අදට අපි ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්. Truck it can stop vela roadside. It can engine light blink, they mind. They could break rain, oil leak. Sounds strange, power down, but don't worry, bro. Solution found. Spanner eka out the hood eka open. Problem eka handle na gonna step by step motion. She was station. You know, Isuzu Mitsubishi Power. Nissan UD truck day by hour. Engine problem, avat worry na. GI station eka solution pahadili yeah.